අපගේ සූර්යග්‍රහ මණ්ඩලයේ අපි නොදන්නා ග්‍රහලෝකයක් තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? අපේ ඉතිහාස පොත්වල ලියවුණු තොරතුරු සියල්ල බොරු කරමින් මීට වසර ලක්ෂ ගණනකට පෙර පෘථිවියට ආ දෙවිවරුන් ඇත්තටම කවුද? ඉතින් ඉතිහාසය, විද්‍යාව සහ කුතුහලය එකම තැනකට ගෙන යම් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ මිනිස් ඉතිහාසයේ අඳුරුතම සහ අතිශය විවාදාත්මක ගවේෂණයකට. ඒ තමයි රතු පැහැති අද්භූත ග්‍රහලෝකය වූ නිබිරු සහ එහි සිටි පැමිණි අනුනාකීවරුන්ගේ සැබෑ කතාව. නිබිරු ඇත්තටම මෙවැනි ග්‍රහලෝකයක් තිබෙනවාද? බොහෝ දෙනෙක් නිබිරු කියන්නේ මිත්‍යාවක් කියලා හිතුවත් නූතන තාරකා විද්‍යාව මේ ගැන පවසන්නේ මොකක්ද? 2016 වසරේදී කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් පවා ප්‍රකාශ කළා ප්ලැනට් 9 නමින් හැඳින්වෙන දැවැන්ත ග්‍රහලෝකයක් අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ කෙළවරේ තිබිය හැකි බව. ඉතින් සුමේරියානුවන්ට අනුව නිබිරු හෙවත් ප්ලැනට් X කියන්නේ පෘථිවිය වගේ 10 ගුණයක් විශාල ග්‍රහලෝකයක්. මෙහි තියෙන විශේෂත්වය තමයි එහි කක්ෂය ඒ සාමාන්‍ය ග්‍රහලෝකවල වගේ නොවි ඉතා දිගති ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරනවා. මෙන්න මේ නිසාම නිබිරු ග්‍රහලෝකයේ පෘථිවිය අසරට එන්නේ වසර 36000කට වරක් පමණයි. ඒ පැමිණීම පෘථිවියේ මහා ජල ගැලීම්, භූමිකම්පා සහ යුග පෙරලිවලට හේතු බව පුරාණ සුමේරියානු ලේඛනවල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. අපි දැන් කතා කරමු නිබිරු ග්‍රහලෝකයේ සිට පැමිණි මෙන්න මේ අනුනාකීවරුන්ගේ රත්තරන් මෙහෙයුම ගැන. අනුනාකීවරුන් පෘථිවියට ආවේ ඇයි? සීකරියා සිච්චින්ගේ ගවේෂණවලට අනුව නිබිරු ග්‍රහලෝකයේ වායුගෝලය දරුණු ලෙස දූෂණය වී විනාශ වෙමින් පැවතුණා. හරියට අද අපේ පෘථිවියේ සිදුවෙන ඕසෝන් වෙන විනාශ වීම වගේ දෙයක් තමයි ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණේ. කිසිම ජීවියෙක්ට ජීවත් වීමට සුදුසු නැති පරිසරයක් මෙන්න මේ නිබිරු ග්‍රහලෝකය පත් වෙලා තිබ්බා. අපිට තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි ඇයි මේ අනුනාකීවරුන් ඔවුන්ගේ වායුගෝලය දරුණු ලෙස දූෂණය වුණාට පස්සේ රත්තරන් හොයන්න පටන් ගත්තේ? අපි දැන් මේක විද්‍යාත්මකව විග්‍රහ කරමු. අනුනාකීවරුන් රත්තරන් හෙව්වේ ඒවා ඇති සුවිශේෂී නැනෝ තාක්ෂණික ගුණය නිසා. රත්තරන් පරමාණුවක් නැනෝමීටර් 1 සිට 100 දක්වා කුඩා අංශු බවට පත් කළ විට එහි භෞතික ගුණාංක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි දැන් කතා කරමු මෙන්න මේ අනුනාකීවරුන්ගේ නිබිරු ග්‍රහලෝකයේ තිබුණු වායුගෝලීය දූෂණය, වායුගෝලීය විකිරණය ඔවුන් රත්තරන් නැනෝ අංශු යොදාගෙන පාලනය කරේ කොහොමද කියලා. රන් නැනෝ අංශු වලට පුළුවන් අධික ශක්තියක් සහිත අදෝරක්ත සහ පාරජම්බුල කිරණ පරාවර්තනය කරන්න. අනුනාකීවරුන් කළේ තම ග්‍රහලෝකයේ වායුගෝලයට මේ රත්තරන් නැනෝ අංශු මුදා හැරීමයි. එමගින් ඔවුන්ගේ ලෝකයට එන අහිතකර අභ්‍යවකාශ විකිරණ පාලනය කර ග්‍රහලෝකයේ උෂ්ණත්වය ස්ථාවරව තබා ගැනීමට ඔවුන්ට හැකි වුණා. ඒ වගේම තමයි රන් අංශුවල ඇති සර්පේස් ප්ලාස්මෝන් රෙසනොන්ස් නම් ලක්ෂණය නිසා ඒවාට ආලෝක ශක්තිය අවශෝෂණය කර ඒ තාපය බවට හරවලා වායුගෝලයේ ඉහළ ස්තරවල රඳවා තබා ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු නූතන විද්‍යාවේ භාවිතා වන අවස්ථා කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබ දන්නවා අභ්‍යවකාශගාමීන්ගේ හිස් වැසුමෙහි වීදුරුව රත්තරන් ස්තරයකින් ආලේප කරලා තියෙනවා කියලා. ඒ තමයි සූර්ය විකිරණ වලින් ඇස් ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි ලෝ බලවත්ම දුරේක්ෂය වන ජේම්ස් වෙබ් දුරේක්ෂයේ දර්පණ රත්තරන් වලින් ආලේප කරලා තියෙන්නේ අභ්‍යවකාශයේදී ඉතා දුර්වල අදෝරක්ත කිරණ පවා හඳුනා ගැනීමට සහ අනවශ්‍යතාවය පාලනය කිරීමටයි. දැන් අපි බලමු මේ ග්‍රහලෝකය ගැන තියෙන සාක්ෂි මොනවද කියලා. නිබිරු හෙවත් මේ අලුත් ග්‍රහලෝකය පෘථිවියෙන් 4 ගුණයක් විශාල බව සැලකෙනවා. NASA ආයතනයේ IRAS චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ කෙළවරක ඇති ඉතා විශාල අද්භූත වස්තුවක් හඳුනා ගත්තා. එය බ්‍රහස්පති තරම් විශාල වූ බව එවකට පුවත්පත් වාර්තා කළා. ඒ වගේම තමයි යුරේනස් සහ නෙප්චූන් ග්‍රහලෝකවල කක්ෂයන් යම් අදෘශ්‍යමාන බලවේගයකින් ඇදෙන බව තාරකා විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබෙනවා. මේ නිබිරු වැනි දැවැන්ත ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ නිසා සිදුවිය හැක්කක් බව සමහරු මත පළ කරනවා. අපි දැන් කතා කරමු මේ අනුනාකීවරුන් මිනිසා නිර්මාණය කිරීම සහ මෙන්න මේ රෙප්ටීලියන් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. රන්පතල් වල වැඩ කිරීමට අනුනාකීවරුන්ට ශ්‍රමිකයන් අවශ්‍ය වුණා. ඔවුන් කළේ පෘථිවියේ සිටි ප්‍රාථමික මානවයාගේ DNA සහ තමන්ගේ උසස් DNA මුසු කරලා වැඩකාර පන්තියක් නිර්මාණය කිරීමයි. මෙන්න මෙතනදී තමයි ඩේවිඩ් අයික්ගේ රෙප්ටීලියන් කතාව සම්බන්ධ වෙන්නේ.
අනුනාකි නායකයන් අතර සිටි ඇතැම් පිරිස් උරග ලක්ෂණ සහිත වූ බවත් ඔවුන් මිනිසා නිර්මාණය කිරීමේදී මෙම ජාන ඇතුළත් කළ බවත් පැවසෙනවා. අදරත් ලෝකයේ පාලනය කරන ප්‍රබලතම පවුල් අනුනාකි රෙප්ටේලියන් රුදරයට හිමිකම් කියන බව මෙන්න මේ ඩේවිඩ් අයික් පවසනවා. මේ රත්තරං හොයාගෙනාපු අනුනාකිවරුන් සහ නිබුරු ග්‍රහලෝකය ගැන විශ්වාස කරන අයගේ ලොකුම ප්‍රශ්නය තමයි නිබුරු ග්‍රහලෝකය නැවත පෘථිවි කක්ෂය ළඟට එන්නේ කවදාද කියන එක. සමහරු පවසන්නේ නිබුරු දැනටමත් අපේ සූර්යග්‍රහ මණ්ඩලයට ඇතුළු වී ඇති බවයි. ලෝකයේ සිදුවන අසාමාන්‍ය කාලගුණික වෙනස් වීම, දැවැන්ත ගිනිකඳු පිපිරීම, සාගර මට්ටම් ඉහළ යාම මේ අද්භූත ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලපෑම බවට මතයක් තියෙනවා. නාසා ආයතනයේ මේ තොරතුරු සංගවනවාද නැත්නම් මේක හුදෙක් මිනිසුන්ගේ මතවාදයක් පමණක්ද? තීරණය ඔබ සතුයි. අනුනාකීවරුන් පෘථිවියට ආවේ රත්තරන් සඳහා නම් නිබුරු ග්‍රහලෝකයක් ඇත්තටම තිබේ නම් අපි කියන්නේ කාගේ නිර්මාණයක්ද? අපි ඔවුන්ගේ වහලුන්ද? නැත්තම් මොවුන් පෘථිවිය දාලා ගිහින් ගොඩක් කල්ද? ඉතිහාසය සහ විද්‍යාව අතර මැද තියෙන මේ අද්භූත තොරතුරු ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම කුතුහලය පිරුණු ගවේෂණ දිගටම බලන්න අපේ යන් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. තවත් අභිරහසකින් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා.